තවත් ලස්සන සුබ දවසක් මේ ආකාරයට උදා වෙලා තියෙද්දි මගේ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අපි හරි ආසයි කවුරුරි කියනනම් වව් ඔබ නම් දෙවි කෙනෙක්. ඔයා නම් හරියට තව ජේසු කෙනෙක් වගේ. ඔයා නිකන් දේව අම්මා වගේ. මෙන්න මේ ආකාරයට ඔබ නිකන් ශුද්ධවන්තෙක් වගේනේ. මේ ආකාරයට කියනෝ සමහර වෙලාවට ඔබට ඇහිලා ඇති. ඇයි එහෙම අනිත් අය ඔබට ඒ ආකාරයට පවසන්නට ඇයි ඒ අයට හිතෙන්නේ? මෙහෙම හිතුවොත් ඇත්තටම තියෙන එකම උත්තරය තමයි ඔබේ ජීවිතය තුළ ඇති වෙලා තියෙන ඔබගේ ආත්මාර්ථකාමී ස්වභාවයන් වෙනස් වෙලා පරාර්ථකාමී භාවයටපත් වෙලා ඔබ තුලින් දිව්‍යමය බව එන්න හිස් මතු වෙන්නට පටන් අරගෙන. ඉතින් මෙන්න මේ තැන හරිම ලස්සනයි, හරිම සුන්දරයි. ඉතින් මම කියන පුද්ගලයාව මට විතරක් නෙමෙයි අයිති. මම කියන පුද්ගලයාව මුළු විශ්වයටම අයිති. මේ විශ්වය තුළ අපි එක එක්කෙනාට පැවරිච්ච දේශනාවක් තියෙනවා. ඒ දේශනාව දේශනා කරන්නේ කොහොමද කියලා ඇහුවොත් අපි ජීවත් වෙන ක්‍රම වේදය තුළ වටිනාකම් වලින් සහිත ජීවිත ක්‍රම වේදයක්ද එහෙමත් නැත්නම් සූර ගන්න ආත්මාර්ථකාමී මගේ කියලා හිතන ක්‍රම වේදයක්ද අනිත් කෙනාට මොනවා වුණත් කමක් නැහැ මගේ පැවැත්ම වෙනුවෙන් මම ඕනම දෙයක් කරන්න සූදානම් කියලා කියන එහෙම තැනකද මම ඉන්නේ. එහෙමනම් මේ සියල්ල අභිබවලා යන්න පුළුවන් මානසිකත්වයක අපි රැඳෙනවා කියලා කියන්නේ ඔබ දේවත්වෙන් පිරීලා. එහෙනම් අපි හැමෝටම මෙවැනි දේවත්වෙන් පිරිච්ච ලෝකයටම දායාදයක් වෙන්නට පුළුවන් මහා බලවන්ත චරිතයක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ආමෙන්.